මහර බන්ධනාගාරය තුළ අද පස්වරුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබුණා. ඒ සමග පොලිසිය සහ පොලිස් විශේෂකාර්ය බලකාය බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව සඳහා කැඳවා තිබූ අතර උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් කණ්ඩායම් කිහිපයක්ද යෙදවීමට පියවර ගැනුණා. සිද්ධිය වාර්තා වීමත් සමග රැඳවියන්ගේ ඥාතීන්ද බන්ධනාගාරය අසලට රැස් වී සිටියේ මෙලෙසින්. මෙම නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර තුවාල ලැබූ රැඳවියන් සිව් දෙනෙකු රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වන්නේ. උණුසුම්කාරී තත්ත්වය අතරතුර බන්ධනාගාර පරිසරය තුළ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක්ද හටගෙන තිබූ බවයි වාර්තා වන්නේ. තවදුරටත් මේ ස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් පවතින බව තමයි අපට දැක බලා ගන්නට හැකියාව ලැබෙන්නේ. රැඳවියන්ගේ ඥාතීන් තවදුරටත් මේ ස්ථානයේ රැඳී සිටමින් තමන්ගේ ඥාති රැඳවියන් බැලීමට අවස්ථාව ලබා දෙන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටිනවා. යම් නොසන්සුන් තත්ත්වයක් මේ ස්ථානයේ අපට දැක බලා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒත් එක්කම මීට පෙර අපි ඔබට සඳහන් කළා බන්ධනාගාරය තුලින් යම්කිසි දුමාරයක් අහසට නැගෙන ආකාරය අපට දැක බලා ගන්නට අවස්ථාව ලැබෙන බව. මේ වන විට ඒ දුමාරය ක්‍රමෙන් වර්ධනය වෙන ආකාරයක් අපට මේ ස්ථානයේ සිට දැක බලා ගන්නට පුළුවන්කම ලැබෙනවා. කොහොම වුණත් අතුලත පරිසරයේ ගිනි ගැනීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවට තමයි අපට මේ වන විට තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. අපිට නිල වශයෙන් තවමත් හරි තොරතුරක් ලැබෙන්නේ නැහැ. මොකක්ද ඇතුලේ ඇති වී තිබෙන තත්ත්වය කියන කාරණාව සම්බන්ධයෙන්. කොහොම වුණත් මේ වන විට පොලිසිය පොලිස් විශේෂකාර්ය බලකාය යුද හමුදාව යොදවමින් මේ තත්ත්වය පාලනය කිරීම සඳහා කටයුතු කරන ආකාරයක් තමයි අපිට දැක බලා ගන්නට අවස්ථාව ලැබෙන්නේ. මේ වන විට පොලිස් විශේෂකාර්ය බලකාය සහිත ලොරි රථ 4ක් පමණ බන්ධනාගාර පරිසරය තුළට ගමන් කරන ආකාරය අපිට දැක බලා ගන්නට හැකියාව ලැබුණා. ඒත් එක්ක මේ වන විට අදි පීඩන ජල ප්‍රහාරක රථ මේ ස්ථානයට කැඳවා තිබෙන ආකාරයක් අපිට දැක බලා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒත් එක්කම විශේෂ පොලිස් ඒකක මේ ස්ථානයට කැඳවා තිබෙන ආකාරයක් අපිට දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා. තවමත් බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වය ඒ ආකාරයෙන් පවතින බව තමයි අපිට මේ වන විට මේ ස්ථානයට දැනගන්නට හැකියාව ලැබෙන්නේ. කොහොම වුණත් අතුලත මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියන කාරණාව නිල වශයෙන් අපිට තහවුරු කරන්නට තවමත් හැකියාවක් නැහැ. කොහොම වුණත් මේ බන්ධනාගාරයෙන් එළිය පරිසරයේ ඥාතීන් රැස් වෙමින් යම් නොසන්සුන් තත්ත්වයක හැසිරෙන ආකාරයක් අපිට දැක බලා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඔවුන්ට නිසි තොරතුරක් නොමැති වීමෙන් තමන්ගේ ඥාතීන් පිළිබඳ නිසි තොරතුරක් ලබා ගැනීමට නොහැකි වීමෙන් ඔවුන් නොසන්සුන් වී තිබෙන ආකාරයක් තමයි අපට දැනගන්නට දැක බලා ගන්නට මේ අවස්ථාවේදී හැකියාව තියෙන්නේ.
වන්දනාගාරය තුළට යුද හමුදා ආරක්ෂාව